හෙලෝ ගයිස්. ඉතින් කොහොමද ඔයාලට? මම ඔන්න අද ඔයාලට අරන් යන්න තියෙනවා හයි වෝල්ටේජ් මොඩියුල් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මේක පොඩ්ඩක් වැඩ කරන හැටි පෙන්නන්නම්. ඔන්න බලා ගන්නකො. ඉතින් මේකෙන් පුළුවන් අපිට සුපිරි ආතල්ලයක් ගන්න. ඉතින් මේ මොඩියුල් එක හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකෙන් මම ඔයාලට දැන් කියන්නම් කොහොමද කියලා. එහෙනම් අපි වීඩියෝ එකෙන් සෙට් වෙමු. Помни имена, лица номера. Я помню только пин-код за мастер-класс. Походка от ведра, это я иду в магаз. Лучший консультант меня узнает. හරි guys, ඉතින් ඔයාලට පේනවා දැන් මෙතන මගේ මේසෙ උඩ තියෙනවා පොඩි පොඩි items ටිකක්. ඉතින් මෙන්න මේ items ටිකෙන් තමයි අපි අද high voltage module එක හදාගන්න යන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න මොනවද මේ තියෙන්නේ කියලා. circuit wire අර භාගයක් තියෙනවා. ඒ වගේම wiring tape roll එකක් තියෙනවා. ඔයාලට යතුරු කොට දෙකක් තුනක් ගන්න පුළුවන්. මම අරන් තියෙන්නේ sim removal tool දෙයක්. sim ඒ කියන්නේ phone එකේ sim එක අයින් කරන්න තියෙන මේ tool තියෙන්නේ. මෙන්න මේ sim removal tool දෙයක් තමයි මම අරන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කේබල් ටයි එකක් හෝ දෙකක්. ඔයාලට බැටරි එක දෙකකින් උනත් මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම එක බැටරි එකකින් තමයි අද හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ලැප්ටොප් බැටරි ඒ කියන්නේ ලැප් එකකට දාලා පාවිච්චි කරලා අයින් කරපු ලැප්ටොප් බැටරි කෑල්ලක් හරි නැත්නම් කඩින් 18650 ලැප් බැටරියක් හරි 18650 බැටරියක් දෙන්නේ කිව්වහම ෂොප් එකේ මෙන්න මේ වගේ බැටරි කෑල්ලක් දෙනවා. හරිද? ඒත් එක්කම ඔයාලා ගන්න බැටරි හෝල්ඩර් එක. මේ ප්ලාස්ටික් හෝල්ඩර් එක රුපියල් 120ක් වගේ තමයි වෙන්නේ. මෙන්න මේ හෝල්ඩර් එකක් තෝරන ඔයාලට. ඉතින් නැති උනක් කමන්නේ හෝල්ඩර් එකක්. මේ දෙවැත්තට ඊයම් පහලා හදා ගන්න පුළුවන්. ඉතින් පිළිවෙලක් තියෙන නිසා තමයි මම මෙන්න මේ හෝල්ඩර් එකක් ගත්තේ. ඒ වගේම අපිට ඊයම් ඔයාලා පාහනවා නම් ඊයම් ඕන නැත්නම් ඔයාලා කැමති විදිහකට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ BMS සර්කිට් එකක් ඕන වෙනවා මේ දැන් බැටරිය රීචාර්ජ් කරගන්න. මේක හදන්න රීචාර්ජ් කරලා පාවිච්චි කරනවානේ. ඉතින් මේ සර්කිට් එක 150 කරේ වෙන්නේ පොඩි ගාණක්. ඊට පස්සේ අපිට පුෂ් ස්විච් එකක් ඕන. අනිවාර්යයෙන්ම පුෂ් ස්විච් එකම ගන්නවාලා. මොකද මේක හැදුවන් පස්සේ ඉතින් මේක පොඩ්ඩක් භයානක භාණ්ඩයනේ ඉතින්. ඒක නිසා මේක ඔන් වෙලාම තිබුණොත් ඔයාලගේ අතින් බීම එකලා හරි මොනවා හරි මොකක් කරේ අතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා පුෂ් ස්විච් එකම ගන්න. ඉතින් මේ පුෂ් ස්විච් එක කියලා 80 100ක විතර වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි PVC බට කැල්ලක් අරගෙන දෙපැත්තෙන් මෙන්න මේ වගේ හිල් දෙකක් විතර ගන්න තියෙන මෙන්න මේ කේබල් ටයි එක දා ගන්න පුළුවන් වෙන්න. මම ඒක ඔයාලට පෙන්නන්නම්. අන්තිමට මේ ස්විච් එක රඳව ගන්න තමයි මම මේක හදාගත්තේ. ඉතින් ඔයාලට කැමති විදිහකට ස්විච් එක රඳව ගන්න පුළුවන්. ඒ වගේම ගම් පොට්ටක් ඕන අපිට. ඒ වගේම අන්තිමට මෙන්න මේ high voltage module එක. මෙන්න මේ කැල්ල ඔයාලට ගන්න පුළුවන්. ඩාරාස් එකේ හරි නැත්නම් ඉලෙක්ට්‍රොනික shop වලින් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කැල්ලෙන් තමයි අපි අද වැඩේ කරන්න යන්නේ. ඒ කියන්නේ high voltage module එක හදන්න යන්නේ මෙන්න මේකෙන්. ඉතින් මේක යාලා කියන්නේ නම් කිලෝවෝල්ට් 400ක් අවුට් වෙනවා කියලා. ඒ කියන්නේ කිලෝවෝල්ට් 400ක් කියන්නේ 1000න් බෙදලා කිලෝවෝල්ට් 400ක් අවුට් වෙනවා කියලා. ඉතින් මම දන්නේ නැහැ ඉතින් අවුට් වෙනවද නැද්ද කියලා. බලමු ඉතින් අපි මේක හදලි වෙලා කොහොමද කියලා මේකෙන් වැඩේ වෙන්නේ කියලා. හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද කරන්න කියලා. හරි. මුලින්ම ඔයාලා ගන්න මෙන්න මේ බැටරි හෝල්ඩර් එක. බැටරි හෝල්ඩර් එක අරගෙන මේකට ගම් ටිකක් දාගන්න. ගම් හරි ඔයාලා කැමති දෙයක් කරලා මේක මෙතන මම ගම් ටිකක් දාන්නේ. මෙන්න මේ BMS සර්කිට් එක මෙතන අලව ගන්න. හරි. ඉතින් ඔයාලට මම කලින් කියන්නම් මම මේ වීඩියෝ එක කරන්න ඕන නිසා මේ කලින් හදලා ටෙස්ට් කරා. ඉතින් ටෙස්ට් කරලා ආපු ගලවලා තමයි මේ ආපු මේ වීඩියෝ එකට කරන්නේ. හරිද? ඉතින් මම මෙතනින් දැන් මේ විදිහට අලව ගන්නවා. ඔයාලට ගන්න සෙලෝ ටේප් උනත් ගහ ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හරිද? හරි. මම ගත්තේ type C port එකක් තියෙන BMS සර්කිට් එකක්. ඉතින් ඔයාලට මේකේ මයික්‍රෝ උනත් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති ඔයාලගේ ෆෝන් චාර්ජරේ කේබල් එක අනුව ඔයාලා ඒක ගන්න. හරිද? හරි. ඊට පස්සේ අපි මේකට දැන් බැටරි එකක් දාගන්නවා. ඉතින් මෙතන බැටරි කැල් දෙකක් තියෙනවා. දෙකෙන් මොකක්ද කියලා මට හිතා ගන්න බැහැ. වෝල්ටේජ් තියෙන ඉතින් මම මේ දෙක පොඩ්ඩක් මගේ මල්ටිමීටරෙන් චෙක් කරගන්නවා. මේක 3.9ක් තියෙනවා. මේ බැටරිය සවුත්. ඉතින් මේ බැටරිය හදන්න පුළුවන් සවුත් උනාට. හරි මෙන්න මේ බැටරිය තමයි හොඳ බැටරිය. ඉතින් මම මේ බැටරිය දාගන්නවා. මෙන්න මේ බැටරි හෝල්ඩර් එකට හරි විදිහට. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන දැන් අපේ මේ ස්කෙච්මැටික් එකේ දැන් 120ක් විතර ඉවරයි. හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ මොඩියුල් එක ගන්න. හරිද? මේ මොඩියුල් එක අරගෙන මෙන්න මේ තියෙන්නේ මේ එක පාටින් තියෙන්නේ වයර් දෙක. මෙන්න මේකෙන් තමයි මේ එක පාටින් තියෙන වයර් තියෙන පැත්තෙන් තමයි වෝල්ටේජ් එක කියන්නේ හයි වෝල්ටේජ් එක අවුට් වෙන ඉතින් මේ පැත්තෙන් අපිට පුළුවන් 3.7ක් දෙන්න. ඉතින් 5 වෝල්ට් තුනක් කමන්නේ 3.7ක් දෙන්න. ඉතින් මේ ලැප් බැටරියෙන් අවුට් වෙන 3.7යි මේක මිලි ඇම්පියර් 1200 බැටරියක්. ඉතින් ඇම්පියර් ගණන් හඳුනම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකෙන් ඇම්පියර් එකක් අවුට් වෙන්නේ නැහැ. ලොකුවට වෝල්ටේජ් එක විතරයි අවුට් වෙන්නේ. අතරම ඔය වැදුනොත් නම් ඉතින් මේකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන් කරන්ට් එක. ඉතින් ඒක නිසා ඔයාලා මේක හදලා
පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. පොඩි ආතල්ලයක් ගන්න පුළුවන් මේකේ. හරි. දැන් ඔයාලා මේක මෙන්න මෙහෙම තියලා. මෙන්න මෙහෙම තියලා සෙලෝ ටේප් පාරක් ගහගන්න මේක. හරිද? නැත්නම් අලව ගන්න පුළුවන් ඔයාලට. හරි. ඊට කලින් මම මෙතන මේ වයර් ටික පොඩ්ඩක් සුද්ධ කරගන්නවා. මේ වයර් ටික පොඩ්ඩක් සුද්ධ කරගෙන යන්නකෝ. පස්සේ මෙන්න මේ තනි පාට තියෙන වයර් දෙක එළියට හිටින්න මෙන්න මෙහෙම තියලා ඔයාලා මේක සෙලෝ ටේප් පරි මොනම හරි කරලා අලව ගන්න. හරිද? මෙන්න මේ වයර් එක මෙන්න මේ පැත්තෙන් මෙහෙම ගෙනලා තියාගන්න. ඒ කියන්නේ බැටරි ඉන්න වයර් එකක් මේ පැත්තට අපි ගන්න එපා පිටිපස්සට. අන්නම තියලා අලව ගන්න තියෙන සෙලෝ ටේප් පාර ගන්න තියෙනවා. ඉතින් මේක මම Facebook එකට පෝස්ට් එකක් දැම්මා මේක හදලා ඉතින් ඔයාලට ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා පාදෙන් අනිවාර්යයෙන්ම ගේන්න කියලා. ඒක නිසා තමයි මේ වීඩියෝ ගේන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ high voltage module එක. මෙන්න මේ module එක ගෙන්න ගන්න ඔයාලගේ පැත්තේ shop වල නැත්තම් මම දරාස් එකේ link එකක් දාන්නම්. ඒ link එකෙන් ගිහලා ගන්න. ඉතින් ඔයාලට පට්ටාලුවට එක ගන්න පුළුවන්. ඉතින් shop වල නම් මම දන්නේ නැහැ කීයද යන්නේ කියලා. මම ගන්නකොට නම් මේ module එක ගුණ රුපියල් 500ක් වගේ මුදලක් තමයි. ඉතින් මේ කෑලි ඔක්කොම වලට ගෙනවන්න පුළුවන් වුණා දවස් එකකින්. ඉතින් මම නම් මේ අනිත් කෑලි ටික මේ අපේ ළඟපාර shop එකකින් තමයි ගත්තේ. මේ මොඩියුල් එකයි මේ බැටරි කේසින් එකයි මොඩියුල් එකයි ඔක්කොම තුනම ඔයාලට දාගන්න පුළුවන් දවස් එක කරා. ඉතින් මම මේ මොඩියුල් එකේ link එක කරන් පල්ලෙහා comment section එකේ pin කරලා හරි නැත්නම් description එකේ දාන්නම්. හරි. දැන් අපි මෙතන මේක සෙලෝ ටේප් කරලා හොඳට අලව ගන්න. හරිද? දැන් තියෙන අපිට මේ වයර් ටික මේව කරගන්න තමයි තියෙන්නේ. හරිද guys? ඉතින් ඉස්සෙල්ලම එන්න මේකට මේ දේ පොඩ්ඩක් අපි තාගමු. තාගෙන මම ගුණ වලට අතුරු කටු හරිමක් හරි ගන්න කියලා ඉතින් මම අරගෙන තියෙන්නේ sim removal tool එකක්. ඉතින් මේ sim removal tool එකට මේ දෙක තියලා අතර අම්බරවගෙන මම මේක පාහ ගන්නවා ටික. වයර් එක කරනවා. අද මේ රිමෝට් එකක් තියාගන්නවා. ඉතින් guys වාහන ශබ්ද බද්ද ඇහෙන්නේ නැති මොකද මම මගේ shop එකේ ඉඳන් තමයි මේ වීඩියෝස් කරන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් ඉතින් ඔයාලා වැඩි මොකුත් හිතන්න යන්න එපා ඒ ගැන. ඉතින් guys බීට් එකේ තුර නම් අන්තිම සවුත් වල තියෙන නිසා ඇහෙන පොඩ්ඩක් අමාරුයි. හරි. මම දැන් ටූල් දෙක මෙහෙම සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ටූල් දෙක මෙහෙම තියලා. ඔන්න ඔහම තියලා දෙපැත්තෙන් ඔන්න ඔහම තියලා එතෙන්ට සෙලෝ ටේප් පාරක් ගහගන්න. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට සෙලෝ ටේප් පාරක් ගහගන්න ඔයාලා. හරි මම ඒකත් දැන් කරගන්නවා. මේ පැත්තට මෙහෙම තියලා සෙලෝ ටේප් පාරක් ගහගන්න තියෙනවා.
හරි ඒකත් මම හදාගත්තා. දැන් ඉතින් ඔයාලා තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේ වගේ සෙන්ටිමීටරයක් විතර වගේ ස්පේස් එකක් තියලා මෙහෙම ලං කරලා තියන්න. හරිද? හරි. දැන් ඊටපස්සේ ටික තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ මේක වයර් එක සම්බන්ධ කරගන්න ටික තමයි තියෙන්නේ guys. ඉතින් අපි අමාරුම ටික කරගත්තා. දැන් තියෙන ලේසි ටික කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් ඔයාලා මෙන්න මේකේ මේ වයර් ටික තියෙන්නේ. මේ high voltage module එකේ input එක තියෙන්නේ. ඒ කියන්නේ voltage එක දෙන්න ඕනේ. අන්නේ වයර් එක පොඩ්ඩක් සුද්ධ කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන මේ බැටරි රින එක තියෙනවා. ඒ වගේ බැටරි දාන එක තියෙනවා. බැටරි දාන එකට මෙන්න මේ මොඩියුල් එකේ දාන එක සෙට් කරන්න. ඊට පස්සේ බැටරි රින එකට මොඩියුල් එකේ රින එක සම්බන්ධ කරන්න. හරිම ලේසි. ඒ කියන්නේ බැටරි රින එකට මොඩියුල් එකේ රින එක ඊට පස්සේ බැටරි දාන එකට මොඩියුල් එකේ දාන එක. හරිද? ඊට පස්සේ මොඩියුල් එකේ දාන එකට බැටරි දාන එක සෙට් කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ කොළ පාට අප්ඩේට් තියෙන මොඩියුල් එකේ ඒක මෙන්න මෙතන මේ රින් එකට සම්බන්ධ කරගන්න. හරිද? මොඩියුල් එකේ කොළ පාට අප්ඩේට් රින් එකට සම්බන්ධ කරගන්නවා. හරි. ඊට පස්සේ අපි ඕන මේක පොඩ්ඩක් ටෙස්ට් කරන්න තියලා බලමු. දැක්කනේ? හරි. දැන් මෙතන මම පොඩි EM dot එකක් තියාගන්නවා. ඉතින් ඔයාලා EM තියනවා වඩා හොඳයි. මොකද මේක මේ පාහුවක ආහන තරමට හොඳයි. මොකද මේ වයර් වල සම්බන්ධතාවයේ මේ හයි වෝල්ටේජ් එක යනකොට මොනව වෙනවද දන්නේ නැහැ නේ කියන්න බෑනේ. උතරම ගයි බීට් එක නම් අන්තිමයි කියන්නේ දෙයක් නැහැ. පැහැෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ guys ඔයාලා මෙන්න මෙතන මේ තියෙන අපි දැන් මේක කරන ස්විච් එකනේ. මේක අපි වයර් එකක් දාලා බලමු. ස්විච් එකට සම්බන්ධ කරගන්න. ඉතින් මම මෙතන රබර් වයර් එකක් සම්බන්ධ කරගන්නවා. ඒ වගේම තමයි මේ වගේ සුපිරි ආතල් වීඩියෝ ඉස්සරහට තෝරන මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න අනිවාර්යයෙන්ම සුපිරි වීඩියෝස් ටිකක් ගේනවා. ඉතින් තා වීඩියෝ එකක් ගේන හිතාගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ එකට අවශ්‍ය කරන දේවල් ටික තාම මම ගාව හම්බෙලා නැහැ. ඉතින් ඒකේ වීඩියෝ එකක් දානවා හිතන ඉතින් බය වෙන්න එපා. කොහෙන් හරි හොයාගෙන ඒ වගේම තමයි මේ මොඩියුල් එක ඔයාලට charge කරනකොට රතු පාටින් පත් වෙන වගේ charge දිනුනාම නිල් පාටට ඉන්ඩිකේට් කරන නිල් පාට LED light එක නම් ඔයාලට ඒක පෙන්නන්න නැහැ. මේක හදලා උනාන් පස්සේ පෙන්නන්න. හරි. ඒකට TN dot එකක් තියාගන්න ඕන හරි. හරි guys. ඉතින් මෙන්න මේ වයර් දෙක මේ දෙපැත්තට බලලා බලලා ආපහු මෙන්න මේ මොඩියුල් එකේ මෙන්න මෙතන LED සර්කිට් ඒ කියන්නේ LED ඉන්ඩිකේට් ලයිට් එකක් තියෙනවා. ඒක වැහෙන්නේ නැති වෙන්න පොඩි එක සෙලෝ ටේප් පාරක් ගහලා මේ වයර් ටික පොඩ්ඩක් වැහෙන්නේ. ඔයාලා කැමති නම් කරගන්න. ඒක ඉතින් මේක පිළිවෙලක් තියෙන බෑ. ඒක නිසා මම මෙතන පොඩි සෙලෝ ටේප් පාරක් ගහගන්නවා. හරි. මෙන්න මේ ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්වන්නේ පොඩි PVC බට කෑල්ලක් ඕන කියලා. ඉතින් මෙන්න මේක අරගෙන කේබල් ටයි එකක් අරගෙන මම කියවන හිලක් විද ගන්න කියලා. මෙන්න මෙහෙම හිලක් විදගෙන ඔයාලා කේබල් ටයි එක මෙන්න මෙහෙම ඇතුළට දාන්න. ඉතින් මම මේ ස්විච් එක හයි කරගන්න නිසා තමයි මේක මෙහෙම කරන්නේ. ඔයාලා කැමති විදිහට ස්විච් එක හයි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වයර් දෙක මේක ඇතුලෙන් දාන්න. වයර් දෙක මේක ඇතුලෙන් දාලා ඔයාලා ඊට පස්සේ මෙන්න මේ කේබල් ටයි එක මේකට තියලා ක්ලික් කරගන්න තියෙනවා.
කේබල් ටයි එකක් දැම්මෙන් පස්සේ නම් මේක පට්ට හයියට සෙට් වෙනවා. හෙල්ලෙන්නේ නැහැ. ඊට පස්සේ කේබල් ටයි ගාලා කපලා දාන්න තියෙනවා. හරි. ඊට පස්සේ අන්තිමට තියෙන අපිට මේක ස්විච් එක පාර ගන්න තියෙනවා. හරි. දැන් මේක ස්විච් එක පාර ගන්න. Ini switch එක පැත්තට පාර ගන්න. හරි. ඊට පස්සේ ඔයාලා මේක පරිස්සමට මේක ඇතුළට දාලා තද කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ඉතින් ඔයාලා දාන ස්විච් එක හැටි තමයි මේක තද කරගන්න වෙන්නේ. හරි. ඔන්න දැන් අපි මේක හදලා තියෙනවා. ඉතින් තාම ඔයාලට ඕන පුළුවන් තාම පොඩ්ඩක් සෙලෝ ටේප් ටිකක් ගහලා මේක කවර් ගන්න. ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා දැන්. ඔයාලට පේනවාද සුපිරියටම වැඩ කරනවා. ඉතින් මට්ටම පට්ටි ස්පාක් එකක් ඉන්නේ මේකෙන්. එතරම් දුක් වැදුනොත් කොහොම වෙනවද දන්නේ නැහැ මේකෙන්. මම කාටවත් මේක අල්ලවලා දුන්නේ නැහැ. ඉතින් ඔයාලත් එහෙම අල්ලලා බලන්න යන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් තව මේක වඩේ සෙලෝ ටේප් ටිකක් ගහලා මේ පේන තියෙන අය ටිකක් කවර් කරගෙන හදාගන්න මේක. ඉතින් ආපු කියන්න මොඩියුල් එකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. ඔයාලට ෂොප් වල හරි කොහෙන් හරි ගන්න නැත්තම් ඔයාලට පුළුවන් දාස් එකෙන් දවස් දෙක තුනකින් ගෙන්න ගන්න. ඒ කියන්නේ ආවන් පස්සල් දෙන්න ගෙන්න ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලත් මේ වගේ මොඩියුල් එකක් හදලා බලන්න. ඉතින් ආතල්ලයක් ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. ගුඩ් බයි. ඉතින් guys වීඩියෝ එකේ අන්තිමට මට අමතක වුණා ඔයාලට පෙන්නන්න මේක මේ charge වෙනකොට රතු පාට light එක indicate වෙනවා කියලා. ඉතින් ඔන්න එක පස්සේ ගත්තා මම ආපුවා දැන් මේ වීඩියෝ එක ඇඩ් කරනවා. ඉතින් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ BMS circuit එකෙන් පුළුවන් ඔයාලට මේක recharge කර use කරන්න. අනිවාර්යයෙන්ම හදලා බලන්න. සුපිරි භාණ්ඩයක්.